අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ 2026 ඩේට් පීස් එකෙන් ආපු බජාජ් අලුත් ට්‍රීවිල් එක. මේක සම්පූර්ණ වගේ වෙනස් වෙලා තියෙනවා. ඉතින් බලමු අපි මොනවද වෙනස්කම් කියලා. ඉතින් වෙනස්කම් විදියට මේක එන්ජින් එක සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. බොඩි ටයිප් වෙනසක් කරලා නැහැ. කලින් වීල් එක වගේම තමයි 2025 වීල් එක වගේම තමයි. ඒ වුණාට පොඩ්ඩක් ඇඩ්වාන්ස් ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා මේ වීල් එකේ. ඔයාලට බලා ගන්න පුළුවන්. රිවර්ස් එක මේකේ ලිවර් එකක් විදියට නැහැ. අර TVS වල වගේ වෙනම හෑන්ඩල් එකට දීලා තියෙන්නේ. මෙතන චෝක් එකක් වගේ දීලා තියෙනවා. ඒක ඉස්සරහට කරලා තමයි උඩට දාන්න තියෙන්නේ රිවර්ස් ලිවර් එකේ. તો රිවර්ස් ලිවර් එකක් වෙනම මේකේ ඇවිල්ලා නැහැ. 1 2 3 4 5 තියෙන ලිවර් වලටම තමයි ඇවිල්ලා තියෙන්නේ. මීටරේ ඩිජිටල් මීටරයක් ඇවිල්ලා තියෙන්නේ. ඇන්ලොග් එක අයින් වෙලා මෙන්න මෙතන වලට පේන්න පුළුවන්. රිවර්ස් එක උඩට තමයි දාන්න තියෙන්නේ මේ වීල් එකේ. ඒක ගොඩක් පහසුයි. ඉතින් අය මොනවද ලිවර් එකක් හදාද ඉන්න ඕනෙත් නැහැ. මෙතන අර බයිසිකල් වල ස්ටොප් බටන් එකක් තියෙනවා. මොකද මේක ට්‍රැෆික් එක දිහාම මේ ගත්තාම මේක ඔටෝ නවතිනවා. ටිකක් වෙලා තියෙන තප්පර 5ක් විතර තිබ්බම නතර වෙනවා. ෆුවල් එෆිෂියන්සි එක බලාපොරොත්තු තමයි ඒක කරලා තියෙන්නේ. ඒකට මම නම් හිතන්නේ ඒක සාර්ථකයි කියලා. ඩිජිටල් මීටරයක් තමයි කියලා තියෙනවා. වලට පේනවා මේකේ ඩිජිටල් ස්පීඩෝමීටරයක් තියෙන්නේ. මොඩ් එකේ මෙතන ටිප් මීටරේ ඔටෝ මීටරේ ඒ ටික මාරු කරගන්න පුළුවන්. එතකොට චෙක් එන්ජින් බල්බ් එක, බැටරි බල්බ් එක, නියුට්‍රල් බල්බ් එක ඔක්කොම මෙතන ඉන්ඩිකේට් කරන්න තියෙනවා. ඩිස්ප්ලේ එක නම් එච්චර ලොකු ඩිස්ප්ලේ එකක් නෑ. ඉතින් මේ වීල් එකේ හැටියට ඩිස්ප්ලේ එක මදි මට හිතෙන විදිහට නම්. ඉතින් වෙනස්කමකට විදිහට ඩිජිටල් වෙලා තියෙනවා මීටරේ. ඒකත් හොඳයි. ඉතින් ඔප්ෂන් එකක් හොඳයි. තෙල් මීටරේ ඩිජිටල් වෙලා තියෙන, ස්පීඩෝමීටරේ ඩිජිටල් වෙලා තියෙන්නේ. ඔප්ෂන් වගේක් දීලා තියෙනවා. ඉතින් මේ වීල් එකෙත් ගොඩක් විදිහට ගත්තා. මෙතන තමයි මෙතන තමයි ස්කෑන් පෝට් එක තියෙන්නේ. මේක ස්කෑන් කනෙක්ටරයක් තියෙන්නේ. මෙතන ඉතින් වාහන ස්කෑන් කරගන්න පුළුවන්. මොනවාරි ෆෝල්ට් එකක් තිබ්බොත් ඉතින් වෙනදා වගේ අර ගිහිල්ලා ගෑරේජ් වලට ගිහලා මේක ටිකක් හදන්න අමාරුයි. ඒපයි හින්දා ඒක හින්දා ඔයාලට වෙනවා මේක ස්කෑනරයක් භාවිතා කරලා මේකේ ෆෝල්ට් හොයන්න මොනවාරි දෝෂයක් තියෙනවා නම් ස්කෑනරයක් භාවිතා කරන්න වෙනවා මේකේ ෆෝල්ට් හොයාගන්න. ඒක ඉතින් ගොඩක් ලේසියි. මොකද එන්ජිමේ මොනවද වෙලා තියෙන්නේ, මොනවද අඩුපාඩු කියන එක ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ගොඩක් වෙනස්කම් නැහැ. අරක මං කිව්ව දේ තමයි ස්ටාර්ට් එක තියෙද්දි මේක ක්ලච් එක ඕෆ් කරලා තියෙද්දි වාහනේ යන්න නැතුව තියෙද්දි තප්පර 5කින් වාහනේ නතර වෙනවා. නතර වෙලා මේ අය ක්ලච් එක අල්ලපු ගමන් අය වාහනේ ස්ටාර්ට් වෙනවා. මේකේ මෝටරයක් එන්නේ නැහැ. කියන්නේ බ්‍රස්ලස් මෝටරයක්, බස් තියෙන මෝටරයක් එන්නේ නැහැ මේකේ. හබ් එකටම තමයි මෝටරය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට ස්පීඩ් ස්ටාර්ට් මෝටරයක් මේකේ නැහැ. ඒ කියන්නේ ස්ටාර්ට් කරනකොට සයිලන්ට් සද්දයක් තමයි එන්නේ, ස්මූත් සද්දයක් තමයි එන්නේ. එන්ජින් එක ස්ටාර්ට් වෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි මේකේ ක්ලච් එකට අර මේ ස්ටාර්ට් එක ඔන් ඔෆ් කරලා දීලා තියෙන්නේ. එතන රන් ඔෆ් ස්විච් එකක් වෙනම දීලා තියෙනවා. ඩබල් සිග්නල් ස්විච් එකයි, එතකොට කැසට් එකට එන ස්විච් එකයි ළඟ ඒ විදිහට තියෙනවා මේකේ. වෙන කියන්න තරම් එහෙම ලොකු වෙනස්කම් වෙලා නැහැ. ওই ටික තමයි විශේෂයෙන් වෙනස් වෙලා තියෙන්නේ. පරණ තාක්ෂණ මෙන්න ඔයාලට පේනව නේද? එන්ජින් එක පැත්තේ ස්ටාර්ට් මෝටරේ තියෙන තැන මේක ස්ටාර්ට් මෝටරේ නැහැ. එන්ජින් එකේ හෙඩ් එක සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. කලින් ආපු හෙඩ් එක නෙමෙයි. සම්පූර්ණ වෙනස්කම් වෙලා තියෙනවා. ඒතකොට ගියර් ලිවර් එක, ඒ කියන්නේ ගියර් කේබල් දෙක සම්බන්ධ වෙන ලිවර් එකත් සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ඔයාලට පේනවා එතන වෙනස්ම විදිය අයිටම් එකක් තමයි තියෙන්නේ. මම පස්සේ විස්තර කරන්නම් මේක මොකක්ද හරියට කියලා. ඉතින් මේක හදිස්සිය ගන්න හම්බුන වීඩියෝ එකක්. ඉතින් මේක ඉතින් සෑහෙන පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා තියෙනවා. ඉතින් රිපෙයාර් වලට එහෙමත් පොඩ්ඩක් ඒ කියන්නේ මෙතන ECU එක වෙනදා තැනම ඇවිල්ලා තියෙනවා මේකේ. ECU එක නම් එතන මම හිතන්නේ හරියනවා කියලා. මොකද වතුරත් එක්ක වතුර යන තියෙන chance එක වැඩි. ECU එක මෙතන ස්ටාර්ට් මෝටරේ තිබ්බ තැන ආයෙක අයින් වෙලා තියෙනවා. එතකොට ඉන්ජෙක්ටර් තමයි මේකත් ඇවිල්ලා තියෙන්නේ. ඉන්ජෙක්ටර් පම්ප් එක මෙතන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ওই වෙනස්කම් ටික තමයි. වටේ වෙනස්කම් මොනවත් කරලා නැහැ. දැන් දොරත් වෙනවා. දෙපැත්ත සයිඩ් දොරවල් දෙකක් වෙනවා. කාලයක් ආවා, කාලයක් නැතුව තිබ්බා. දැන් ආයෙ සයිඩ් දොරවල් දෙක එනවා මේකේ. ඉතින් ওই විදිහට තමයි මේ 2026 අලුත් ට්‍රීවිල් එක ඇවිල්ලා තියෙන්නේ. මිලේ වෙනසක් නැහැ සාමාන්‍යයෙන්. ඒ වුණාට ඉස්සරහට මිලේ වෙනසක් යම් වෙනසක් සිදු වෙනවා කියලා තමයි ආරංචියක් තියෙන්නේ. මම ඒක අහලා බලුවා පොඩ්ඩක්. මේ ඊට මිල වැඩිවීමක් වෙනවා කියලා තියෙනවා. කීයකින් වැඩි වේද කියලා කොහොමද දන්නේ නැහැ. ඒක නම් හරියට. ඉතින් මේ ඔයාලා දැනට මේ වීල් එක ඇත්තටම තියෙන්නේ මේ වේටින් ලිස්ට් එකේ තියෙන වීල් එකක්. මොකද දැනට ආපු ස්ටොක් එක ඉවර වෙගෙනත් එන්නේ. මම මේකේ වැඩි විස්තර ඊළඟ වීඩියෝ එකෙන් දෙන්නම් ඔයාලට බලලා. ඉතින් ආයි වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.